සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ ජොබ් එකට සිලෙක්ට් කරගන්න ප්‍රධානම හේතුව එයා PCM ක්වොලිෆිකේෂන් එක කරලා තිබීම. PCM කියලා කියන්නේ ඔබ වෘත්තීය අධ්‍යාපනයට එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් මාකටර් කෙනෙක් වෙන්න තියෙන පළවෙනි පියවර. මාකටිං වලට පළවෙනි පියවර තියන්න කැමති කෙනෙකුට හදාරන්න තියෙන හොඳම ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් කෝස් එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් ඉන් මාකටිං. අපිට මේ ශාස්ත්‍රය ඇතුලේ රැකියා ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ජූනියර් එක්සිකියුටිව් ගේ ඉඳලා චීෆ් මාකටිං ඔෆිසර්. මෙන්න මේ වගේ ඉතා විශාල පරාසයක් තුළ විහිදෙන රැකියා ප්‍රමාණයක් තියෙනවා. මම කියන්න කැමති ලංකාවේ පිළිගත් කෙටි කාලයකින් මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් එකක් සම්පූර්ණ කරන්න තියෙන ක්‍රමය සහ ඒ පාත්වේ එක තියෙන්නේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය. අධ්‍යාපනයේ නවම මාවත් හොයාගෙන යන ඒ ගැන හීන දකින ඔබ වෙනුවෙන් ඒ හීන යථාර්ථයක් බවට පත් කරගන්නට Higher Education TV තුලින් අද දවසේදීත් වැදගත් පාඨමාලාවක් පිළිබඳ විස්තර අරගෙන ඇවිත් තියෙනවා. මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ස්ලිම් ආයතනයේ සීනියර් මැනේජර් සදීප අබේනායක මහත්මයා. අපි මුලින්ම කතා කරමු ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං ස්ලිම් මොකක්ද මේ ආයතනය සහ මේ ආයතනයෙන් සිද්ධ වෙන කාර්යභාරය පිළිබඳව. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය කියලා කියන්නේ ලංකාවේ ජාතික අලෙවිකරණ ආයතනය. මේ ආයතනය ආරම්භ වෙන්නේ 1970 දී ඊට පස්සේ 1980 දී පාර්ලිමේන්තු පනතකින් මේ ආයතනය සංස්ථාපනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආයතනයේ ප්‍රධාන වශයෙන් ගත්තම අපි කියනවා පිලර්ස් 6ක් තියෙනවා. ඒකේ ප්‍රධානම පිලර් එක වෙන්නේ এডুকেෂන්. එහෙම නැත්නම් අධ්‍යාපනය. එතනින් එහාට ගිහිල්ලා අපේ තියෙනවා මෙම්බර්ෂිප් ආම් එකක්, ඉවෙන්ට්ස් ආම් එකක්, ඒ වගේම තමයි ට්‍රේනින් ආම් එකක්. ඊට පස්සේ සස්ටේනබිලිටි ආම් එකක් සහ රිසර්ච්. මෙන්න මේ ආකාරයට අපේ අංශ 6කට මේ ආයතනයේ කාර්යභාරය සිද්ධ වෙනවා. එතනින් අධ්‍යාපනය ගත්තම අපි ශ්‍රී ලංකාවේ අලෙවිකරණයේ නියැලලා ඉන්න එහෙම නැත්නම් මාකටිං ප්‍රොෆෙෂන් එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලාට අපි අධ්‍යාපනය ලබා දෙනවා. ඒක සහතික පත්‍ර පාඨමාලාව ඉඳලා ඩිප්ලෝමා, පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා, මාස්ටර්ස් සහ එතනින් එහාට තියෙන මෙන්න මේ වගේ අධ්‍යාපනික සුදුසුකම් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒවා වෘත්තීය සුදුසුකම් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඉවෙන්ට්ස් ඩිවිෂන් එක විදිහට ගත්තම ලංකාවේ ජාතික මට්ටමේ සම්මාන ලෙවල් 6ක් අපි සංවිධානය කරනවා. එතනදී People's Awards, Slim Brand Excellence, EFIS මෙන්න මේ වගේ ජාතික මට්ටමේ සම්මාන ලෙවල් 6ක් අපි සංවිධානය කරනවා. ඒ වගේම තමයි අපේ ට්‍රේනිං ඩිවිෂන් එක හරහා අපි ලංකාව පුරාම තියෙන එක ආයතනවලට ට්‍රේනිං සහ කෝපරේට් ප්‍රෝග්‍රම්ස් ඕගනයිස් කරනවා. ඒ වගේම අපේ රිසර්ච් බියුරෝ එක හරහා අපි දිගින් දිගටම ලංකාවේ අලෙවිකරණයට සම්බන්ධව තියෙන මාකට් රිසර්ච් අවශ්‍යතා ඉෂ්ට කරමින් ඉන්නවා. මෙන්න මේ වගේ විශාල කාර්යභාරයක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විදිහට එහෙම නැත්නම් ස්ලිම් එක විදිහට අපි මේ වෙනකොට කරගෙන යනවා. මාකටිං කියලා කිව්වම බොහෝ විට මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ යම්කිසි නිෂ්පාදිතයක් විකුණා ගැනීම කියන කාරණාව. ඇත්තටම මාකටිං කියන්නේ මොකක්ද? මම හිතන්නේ ඇත්තටම සාලිනී ඉදිරිපත් කරේ ඊටම වැදගත් ප්‍රශ්නයක්. අපි දන්නවා ගොඩක් වෙලාවට විශේෂයෙන්ම ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ අතරේ වැරදි මතයක් තියෙනවා. ඒ වගේම තමයි මිනිස්සු ගොඩක් වෙලාවට හරියටම ඉගෙනගෙන හෝ අයිඩෙන්ටිෆයි කරගෙන නැහැ මාකටිං කියන්නේ මොකක්ද, මාකටිං කියන වෘත්තිය කොයි විදිහටද වැඩ කරන්නේ, එතනින් එහාට තියෙන අවස්ථා මොනවද කියන එක ගැන ගොඩක් වෙලාවට ගොඩක් අයට හරි පැහැදිලි අදහසක් නැහැ. ඇත්තටම මාකටිං කියලා කියන්නේ ඒක ඉතා විශාල පරාසයක් පුරා විහිදිච්ච ශේෂ්ත්‍ර ගණනාවක් ආවරණය වෙන වෘත්තියක්. එතනදී විකුණුම් කරන එහෙම නැත්නම් සේල්ස් කියලා කියන්නේ ඇත්තටම එක කොටසක් විතරයි. සේල්ස් වගේම අපි ගත්තොතින් ඇඩ්වර්ටයිසිං, ඩිජිටල් මාකටිං, එතකොට මාකට් රිසර්ච්, පබ්ලික් රිලේෂන්ස් මෙන්න මේ වගේ ශේෂ්ත්‍ර ගණනාවක් පුරා මේ ශේෂ්ත්‍රය විහිදිලා තියෙනවා. එතකොට මේ හරහා ඉතා විශාල රැකියා ප්‍රමාණයක් ලංකාවේ වෙළඳපොළ වගේම මෙතනින් එහාට අන්තර්ජාතික වශයෙන්ුත් අපේ වෘත්තිකයන්ට යන්න පුළුවන් ශේෂ්ත්‍ර ගණනාවක් ආවරණය වෙනවා. එතකොට එතනින් ගත්තම අපි නිකන් උදාහරණයක් විදිහට හිතුවොත් ලංකාවේ තියෙන මේ වෙළඳපොළ අපි සැලකුවොත් එහෙම භාණ්ඩ සපයන ආයතන වගේම සේවා සපයන ආයතන තියෙනවා. එතකොට මේ ඕනම විදිහේ ආයතනයකට අලෙවිකරුවන් එහෙම නැත්නම් මාකටර්ස්ලා කියන අය ඇත්තටම උවමනා වෙනවා, අවශ්‍ය වෙනවා. ඒක අපි හයිරාකි එකක් විදිහට ගත්තොත් එහෙම නැත්නම් අපි කල්පනා කරලා බැලුවොත් මාකට් එකේ තියෙන ජොබ් රික්වයර්මන්ට් එක එහෙම නැත්නම්
අපි හොයලා බැලුවොත් එහෙම එක එක ක්ෂේත්‍රවල තියෙන ජොබ්ස් ප්‍රමාණය බැලුවොත් අලෙවිකරණයට සහ විශේෂයෙන්ම මාකටිං වලට රිලේටඩ් ජොබ්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අන්නේ ඒ ගැප් එක ෆිල් කරන්න ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ක්වොලිෆයිඩ් අය එහෙම නැත්නම් අපි සුදුසුකම් ලත් අය ඊටාම අඩුවෙන් තමයි ඉන්නේ. ඒක නිසා විශාල රැකියා ප්‍රමාණයක් මෙන්න මේ මාකටිං කියන ක්ෂේත්‍රය ඇතුලේ තියෙනවා ඉන්ඩස්ට්‍රීස් ගොඩක් ආවරණය වෙන්නේ. සදීප මහත්මයා දැන් මේ මාකටිං කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගැනීම තුලින් කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද සහ කාටද මේ මාකටිං කියන එක ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම? සාලිනී ඊටාම කාලෝචිත ප්‍රශ්නයක් තමයි ඇහුවේ. අපි ගත්තොත් එහෙම මාකටිං එහෙම නැත්නම් අලෙවිකරණය ඉගෙන ගන්න ඕනේ ඇයි? එහෙම නැත්නම් අලෙවිකරණය කාටද ඕනේ වෙන්නේ කියන ප්‍රශ්නෙට මම පැහැදිලිව උත්තරයක් දෙන්නම්. අලෙවිකරණය කියලා කියන්නේ ඇත්තටම ඒක එක ශේත්‍රයක් විතරක් නෙමේ. ඇත්තටම අලෙවිකරණය කියන එක අපි හැමෝටම එදිනෙදා ජීවිතේදී උනත් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි ඉන්ටර්විව් එකකට යනකොට අපි කරන්නේ ඇත්තටම අපි අපිව මාකට් කරගන්න එක. එතකොට එතනදී තමන්ට හැකියාව තියෙනවා නම් තමන්ව හොඳ විදිහකට මාකට් කරගන්න අපි මේ ජොබ් එකට නිකම්ම සුදුසුකම් ලබනවා. එතකොට අපි ශේත්‍ර වශයෙන් ගත්තොතින් IT ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙල්ත් සෙක්ටර් එක වෙන්න පුළුවන්. හොස්පිටැලිටි ඇන්ඩ් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්. එඩියුකේෂන් වෙන්න පුළුවන්. මේ ඕනම ශේත්‍රයක අලෙවිකරුවන්ට ඉතා විශාල අවස්ථා ප්‍රමාණයක් තියෙනවා. මොකද අපි මේ ලෝකේ වැඩිපුරම කරන්නේ භාණ්ඩ හා සේවා අලෙවිකරණ එක. එතකොට මේ අලෙවිකරණය කරන්න යනකොට අපිට මේ ශේත්‍රය ඇතුලේ රැකියා ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ජූනියර් එක්සිකියුටිව් ගේ ඉඳලා චීෆ් මාකටිං ඔෆිසර් මෙන්න මේ වගේ ඉතා විශාල පරාසයක් තුළ විහිදෙන රැකියා ප්‍රමාණයක් තියෙනවා. අපි නිකන් සන්නාම විදිහට ගත්තොත් එහෙම ලංකාවේ වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත්ත සන්නාමයක් ඇතුලේ මාකටිං වලට රිලේටඩ් ජොබ්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට අපිට බ්‍රේක් ඩවුන් එකක් විදිහට කියන්න පුළුවන්. ඇඩ්වර්ටයිසිං කරන්න වෙනම සුදුසු කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි මාකටිං කරන වෙනම කට්ටිය ඉන්නවා. බ්‍රෑන්ඩිං එහෙම නැත්නම් සන්නාමකරණයට යොමු වෙච්ච වෙනම අය ඉන්නවා. එතනින් එහාට සේල්ස් වලට යොමු වෙච්ච වෙනම කට්ටිය ඉන්නවා. එතකොට කස්ටමර් සර්විස්, කස්ටමර් රිලේෂන්ස්, එතකොට පබ්ලික් රිලේෂන්ස් මෙන්න මේ වගේ ඉතා විශාල ප්‍රමාණයක රැකියා තියෙනවා මේ අලෙවිකරණය කියන ශේත්‍රය ඇතුළේ. ඒ වගේම ඔබ අහපු අනිත් ප්‍රශ්නය මම කියන්න කැමති ඕනම ශේත්‍රයක ඉන්න කෙනෙකුට අලෙවිකරණය අවශ්‍ය වෙනවා. ඕනම කෙනෙකුට අලෙවිකරණය ඉගෙන ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. අපි හිතමු සරල උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක්ට අලෙවිකරණය ඉගෙන ගත්තම තමන්ට තමන්ගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක වුණත් ඉතා හොඳ මට්ටමින් කරගෙන යන්න. කොහොමද තමන්ගේ කස්ටමර්ස් ලව ලං කරගන්නේ? කස්ටමර්ස් ලගේ මතකයේ රැඳෙන විදිහට සර්විස් එකක් දෙන්න කියන දේවල් ගැන වුණත් ඒගොල්ලොන්ට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒක සරල උදාහරණයක් විතරයි. මේ වගේ ඕනම ශේත්‍රයක ඉන්න කෙනෙකුට අලෙවිකරණය එහෙම නැත්නම් මාකටිං කියන විෂය ඇත්තටම අත්‍යවශ්‍ය වෙනවා. මාකටිං ගැන මුකුත්ම දන්නේ නැති නමුත් මාකටිං ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ෆස්ට් ස්ටෙප් එක විදිහට මොකක්ද කරන්න පුළුවන්? සලිනී ඇත්තටම කිව්වොත් මාකටිං වලට පළවෙනි පියවර තියන්න කැමති කෙනෙකුට හදාරන්න තියෙන හොඳම ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් කෝස් එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් ඉන් මාකටිං. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් වසර ගණනාවක් තිස්සේ අලෙවිකරණ වෘත්තයට අත්පොත් තියෙන ගොඩක් අයට පළවෙනි පියවර වෙච්ච මෙන්න මේ PCM කියලා අපේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙම නැත්නම් මාකට් එකේ ඕනම කෙනෙක් හඳුනන මේ වැඩසටහනින් ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ අලෙවිකරණ දැනුම ආරම්භ කරන්න මාකටිං කියන ශේත්‍රයට පිවිසෙන්න. එතකොට මේ PCM කියන වැඩසටහන වසර කියන්නේ අවුරුදු 16ට වැඩි සාමාන්‍ය පෙළෙන් පස්සේ ඉගෙන ගන්න කැමති ඕනම කෙනෙකුට හදාරන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක අපි ගත්තොත් එහෙම එතනින් එහාට ගිහිල්ලා සමහර වෙලාවට ව්‍යවසායකයෝ එහෙම නැත්නම් ආයතන ප්‍රධානීන් පවා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න එනවා. මොකද යාලට අලෙවිකරණය පිළිබඳ නිසි දැනුමක් නැත්නම් තමන්ගේ අලෙවිකරණ දැනුම හදාගන්න තියෙන බේසික් එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක විදිහට අපිට මේ ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් ඉන් මාකටිං PCM කියන වැඩසටහන හඳුන්වන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් ඉන් මාකටිං මේ කෝස් එක තුලින් උගන්වන්නේ මොනවද? ඒ කියන්නේ මෙහි අන්තර්ගතය කොයි වගේද? PCM කියන මේ සර්ටිෆිකේට් ලෙවල් ප්‍රෝග්‍රෑම් එකේදී අපි ආවරණය කරනවා අලෙවිකරණයේ හඳුන්වා දීම.
ඉන්ට්‍රඩක්ෂන් ටු මාකටිං ඉඳලා එතනින් එහාට ගියාම ඩිජිටල් මාකටිං, බ්‍රෑන්ඩිං, ඇඩ්වර්ටයිසිං, කමියුනිකේෂන්, පබ්ලික් රිලේෂන්ස් මෙන්න මේ වගේ ප්‍රධාන මාතෘකා 15ක් යටතේ අපි මෙම සර්ටිෆිකේට් ප්‍රෝග්‍රම් එකේදී උගන්වනවා. ඒ වගේම තමයි මේ සර්ටිෆිකේට් ප්‍රෝග්‍රම් එක අවසානයේදී අපි BMICH එකේ පවත්වනු ලබන සහතික පත්‍ර ලබා දීමේ උත්සවයකදී සර්ටිෆිකේෂන් සෙරමනි එකකදී අපි සහතික පත්‍රයක් ලබා දෙනවා. ඒ වගේම තමයි මේ පාඨමාලාව මාස 3ක කාලයක් පැවැත්වෙනවා. මේ පාඨමාලාවට ඇත්තටම සම්බන්ධ වෙන ගොඩාක් සිසුන් තමන්ගේ මාකටිං ලයිෆ් එක එහෙම නැත්නම් මාකටිං කැරියර් එක එතනින් පටන් අරගෙන ගොඩාක් තැන්වලට ගිහිල්ලා තියෙනවා අපි දැකලා තියෙනවා. දැන් PCM තුලින් මාකටිං කියන සබ්ජෙක්ට් එක පටන් අරගෙන එතනිමුත් ඉහළට යන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මොනවද කරන්න පුළුවන්? PCM කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ ඔබ වෘත්තීය අධ්‍යාපනයට එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් මාකටර් කෙනෙක් වෙන්න තියෙන පළවෙනි පියවර. එතනින් එහාට ඔබට පුළුවන් ඇත්තටම පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන් මාකටිං කියලා තියෙනවා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙන්ම අපි ලබා දෙන පශ්චාත් උපාධි පාඨමාලාවක්. මේ පාඨමාලාව ඔබට ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි එතනින් එහාට ඔබට පුළුවන් රජයේ හෝ වෙනත් ආයතනයක තියෙන හෝ අපේ ආයතනයේ අපි ලබා දෙන මාස්ටර්ස් ප්‍රෝග්‍රම් එකකට සම්බන්ධ වෙලා ඔබට ඉතා කෙටි කාලයක් තුළ මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් එකක් ගන්න පුළුවන් පාත්වේ එකක් තියෙනවා. මම කියන්න කැමති ලංකාවේ පිළිගත් කෙටි කාලයකින් මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් එකක් සම්පූර්ණ කරන්න තියෙන ක්‍රමය සහ ඒ පාත්වේ එක තියෙන්නේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ. ඒ වගේම තමයි මම කියපු පෝස්ට් ග්‍රැජුවේට් ක්වොලිෆිකේෂන් එකට අමතරව අපි මම කලින් සඳහන් කරපු එක ශේෂ්ත්‍ර තියෙනවානේ. අපි ගත්තොත් ඒක සේල්ස් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩිං වෙන්න පුළුවන්, ඩිජිටල් මාකටිං වෙන්න පුළුවන්. මෙන්න මේ කියන ඕනම ශේෂ්ත්‍රයකට යන්න අවශ්‍ය කරන වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය කරන වැඩසටහන් එහෙම නැත්නම් පාඨමාලා කෝසස් අපි ගාව තියෙනවා. උදාහරණයක් විදිහට ඩිප්ලෝමා ඉන් ඩිජිටල් මාකටිං, නැෂනල් ඩිප්ලෝමා ඉන් සේල්ස් මැනේජ්මන්ට්, ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් මෙන්න මේ වගේ ඕනම වැඩසටහනක් ඔබට තෝරගෙන කරන්න පුළුවන් තමන් යන්න කැමති ශේෂ්ත්‍රය හරියටම තීරණය කරගෙන මේ PCM එකෙන් ගන්න දැනුමත් එක්ක. PCM තුලින් පටන් අරගෙන මේ වෙනකොට වෘත්තීය ජීවිතේ සාර්ථක කරගත්ත පිරිසක් ඇති. අපි ඒ ගැනත් මතක් කරමු. අනිවාර්යෙන්. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ PCM පාඨමාලාව හදාරන්න පටන් අරගෙන එතනින් එහාට තමන්ගේ වෘත්තීය ජීවිතය ගෙනහිල්ලා ජීවිතය සාර්ථක කරගත්ත. එහෙම නැත්නම් මේ වෙනකොට අපි ගත්තොත් ලංකාවේ කෝපරේට් කම්පනීස් වල ඉතාම ඉහළ ලෙවල් එකේ ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඇත්තටම අපිට නම් වශයෙන් කියන්න අමාරුයි, මොකද ඒ තරම් ලොකු පිරිසක් ඉන්නවා. අපි ගත්තොත් එහෙම ලංකාවේ ලීඩින් කම්පනීස් ගොඩක හෙඩ් ඔෆ් මාකටිංලා, එතකොට චීෆ් මාකටිං ඔෆිසර්ස්ලා, එතනින් එහාට ගිහිල්ලා සමහර ආයතනවල CEOස්ලා, එහෙම නැත්නම් ඒ ආයතන අලුතෙන් ආරම්භ කරපු මැනේජිං ඩිරෙක්ටර්ස්ලා, මෙන්න මේ වගේ ශේෂ්ත්‍රවල මේ වගේ ලෙවල් එකකට ගියපු ගොඩාක් පිරිසක් ඉන්නවා. අපිට නම් වශයෙන් සඳහන් කරන්න අමාරු. අපි උදාහරණයක් විදිහට කිව්වොත් අපේ දේශක මඩුල්ල එහෙම නැත්නම් අපේ ලෙක්චරර්ස්ලා විදිහට වැඩ කරන්නේත් ගොඩක්ම කෝපරේට් ඉන්ඩස්ට්‍රි එකේ මේ වගේ පොසිෂන්ස් වල ඉන්න කට්ටිය. මීට වසර ගානකට කලින් PCM එක කරපු දැන් චීෆ් සේල්ස් ඔෆිසර් වෙලා ඉන්න මෙන්න මේ වගේ උදාහරණ අපිට ඕන තරම් කියන්න පුළුවන්. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ PCM පාඨමාලාවෙන් පටන් අරගෙන අද වෙනකොට ඉතා ඉහළ තැන්වල සේවය කරගෙන යන කට්ටිය ගැන. මාකටිං ගැන ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඇයි ස්ලිම් ආයතනයේම තෝරාගත යුතු සහ මොනවද ලැබෙන ප්‍රතිලාභ? පළවෙනි දේ තමයි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන. එහෙම නැත්නම් ස්ලිම් එක කියලා කියන්නේ ලංකාවේ ජාතික ආයතනය. ලංකාවේ ජාතික අලෙවිකරණ ආයතනයෙන් ලබා දෙන ක්වොලිෆිකේෂන් එකක් ලබා ගැනීම ඉන්ඩස්ට්‍රි එකට යනකොට එහෙම නැත්නම් තමන් ජොබ් එකකට යනකොට තමන්ට ලැබෙන ලොකු පිටුවහලක්. අපි දැකලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ සහ අපිට අපේ ශිෂ්‍යයෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා. සමහර වෙලාවට ඒගොල්ලොන්ව ජොබ් එකට සිලෙක්ට් කරගන්න ප්‍රධානම හේතුව එයා PCM ක්වොලිෆිකේෂන් එක කරලා තිබීම. එතන ඉන්න අපි හිතමු යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වෙලා ඉන්න සමහර ළමයි අපි දන්නවා වසරකට ඉතා විශාල ප්‍රමාණයක් එකවර විශ්වවිද්‍යාල වලින් එළියට එනවා. හැබැයි ඒ අපි කියනවා ඇකඩමික් එඩියුකේෂන් එක අතරේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකකුත් ලබාගෙන ඉඳපු ළමයෙක් ඉඳියොත් ඒ ළමයාව ජොබ් එකට එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් එකකට තෝරගන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. මේවා අපිට ඒ කියන්නේ ගොඩාක් උදාහරණ
වශයෙන් කියන්න පුළුවන්. ඒක එක ප්‍රතිලාභයක්. එතනින් එහාට ගත්තම වෘත්තිමය අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් විදිහට අලවි කරන එහෙම නැත්තම් මාකටිං කියන ශේත්‍රයේ ඔබට ඉහළට යන්න ඇත්තටම ලොකු පිටුවහලක් වෙනවා ස්ලිම් ආයතනය. ඔබ PCM එකෙන් පටන් ගත්තට එතනින් එහාට අපි හිතමු ඔබ ආරම්භ කරන්නේ ජූනියර් එක්සිකියුටිව් කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. ඉන්ටර්න්ෂිප් එකකින් වෙන්න පුළුවන්. නමුත් ඔබේ කරියර් පාත් එක ඔබ දිගටම ඉගෙනගෙන යනකොට මැනේජර් කෙනෙක් වෙන්න සහ එතනින් එහාට යන්න අවශ්‍ය කරන අධ්‍යාපනික පසුබිම වගේම තව ගොඩාක් සේවයන් ස්ලිම් ආයතනය විදිහට අපි කරනවා. තව මම සඳහන් කරන්න ඕනේ දෙයක් තමයි මම අර කලින් සඳහන් කරපු අපේ ප්‍රධාන කුළුණු 6 එහෙම නැත්නම් පිලර්ස් 6න් එකක් තමයි අපේ මෙම්බර්ෂිප් ආම් එක. අපේ ආයතනයේ අපි කරගෙන යන ඕනම පාඨමාලාවකට සම්බන්ධ වෙන ඕනම ශිෂ්‍යයෙක්ට අපේ ස්ටුඩන්ට් මෙම්බර්ෂිප් එක හම්බ වෙනවා. එතකොට ස්ලිම් ආයතනයේ ස්ටුඩන්ට් මෙම්බර්ෂිප් එකේ ඉඳලා අපේ ශිෂ්‍යයන්ට පුළුවන් තමන්ගේ වෘත්තීය පළපුරුද්ද වර්ක් එක්ස්පීරියන්ස් එක සහ තමන් ඉගෙනගෙන තියෙන කොලිෆිකේෂන් මත පදනම්ව තමන්ගේ මේ මෙම්බර්ෂිප් එක අප්ග්‍රේඩ් කරගන්න. එතකොට අපේ ස්ලිම් ආයතනය ඇත්තටම ගවර්න් වෙන්නේ කවුන්සිල් ඔෆ් මැනේජ්මන්ට්. මේ කවුන්සිල් ඔෆ් මැනේජ්මන්ට් එක පත් වෙන්නේ මේ මෙම්බර්ෂිප් එකේ ඉන්න මෙම්බර්ස්ලා හරහා. අපේ මෙම්බර්ෂිප් එක ගත්තම ලංකාව පුරා විහිදිලා ඉන්න මම අර කලින් සඳහන් කරපු මාකටිං කියන ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෝපරේට්ස්ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. 1000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ සියලු දෙනාම මේ කට්ටියත් එක්ක අපේ ස්ටුඩන්ට්ස්ලත් එක්ක නෙට්වර්ක් වෙන්න මේ අවස්ථාව හැදෙනවා. මොකද මෙම්බර්ෂිප් එකක තියෙන වටිනකම මං හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් කට්ටිය දන්නවා. ඒක තමන්ට ජොබ් එකකට යනකොට වුණත් එහෙම නැත්නම් තමන් පිටරටකට යන්න සූදානම් වෙනකොට වුණත් මේ ප්‍රොෆෙෂනල් මෙම්බර්ෂිප් එකක් තමන්ට තියෙන එක ඇත්තටම වැදගත් වෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි අපේ ශිෂ්‍යයන්ට අපි තව අවස්ථාවක් ලබා දෙනවා. මම අර කලින් සඳහන් කරපු ජාතික මට්ටමේ සම්මානුලවල් වල තමන්ට ඒ ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මේන් බ්‍රාන්චස් 3ක් තියෙනවා කොළඹ කැන්ඩියන් මාතර. මේ බ්‍රාන්චස් තුනේම අපේ ස්ටුඩන්ට් ඇසෝසියේෂන්ස් තියෙනවා. එතකොට ඒවට සම්බන්ධ වෙලා තමන්ට එක එක විදිහේ ව්‍යාපෘති කරන්න අවස්ථාව තියෙනවා. මේ වගේ ගොඩාක් අවස්ථා තියෙනවා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්ක එහෙම නැත්නම් ස්ලිම් එකත් එක්ක එකතු වෙලා PCM එකෙන් පටන් ගන්න කෙනෙකුට එතනින් එහාට තමන්ගේ වෘත්ති අධ්‍යාපනය හදාරගෙන යන්න. ස්ලිම් ආයතනය මගින් ලබා දෙන PCM කෝස් එක පිළිබඳව අපි බොහෝමයක් තොරතුරු දැනගත්තා. අවසන් වශයෙන් අපිට කියන්න කොහොමද මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? මම කලින් සඳහන් කරා වගේම ස්ලිම් ආයතනයේ තියෙනවා ප්‍රධාන ශාඛා 3ක් එහෙම නැත්නම් බිස්නස් ස්කූල්ස් 3ක් කොළඹ නුවර සහ මාතර. ඒ වගේම තමයි ලංකාව පුරා විහිදුණු අපේ ඇක්‍රෙඩිටඩ් සෙන්ටර්ස් තියෙනවා. මේ ඕනම තැනකට ඔබට යන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට පිවිසෙන්න ස්ලිම් ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ඕනම පාඨමාලාවක් ගැන සහ ස්ලිම් ආයතනය ගැන තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්. ස්ලිම් ආයතනය මගින් ලබා දෙන PCM කෝස් එක පිළිබඳව අදහස් බෙදා ගන්න අපිත් එක්ක එකතුනේ ස්ලිම් ආයතනයේ සීනියර් මැනේජර් සදීප අබේනායක මහත්මයා. මේ වගේ තවත් වැදගත් පාඨමාලාවන් පිළිබඳ විස්තර දැනගන්න Higher Education TV YouTube channel එක subscribe කරන්න.